වෙනි ප්‍රශ්නේ තියෙනවා x ධන 2y සමානයි 3 සරල රේඛාව s සමානයි x වර්ග ධන y වර්ග ඍණ 4x ධන 1 සමානයි බිංදුව වෘත්තය ප්‍රබිම්බ ලක්ෂ දෙකකදී ඡේදනය කරන බව පෙන්වන්නලු. මෙම ලක්ෂ දෙක හා s සමානයි වෘත්තයෙහි කේන්ද්‍රය හරහා යන වෘත්තයේ සමීකරණය සොයන්න. එතකොට මම s සමානයි s කියලා මේ වෘත්තයෙන් දා එන්නේ s වෘත්තය. මෙන්න මේ l කියන සරල රේඛාව මගින් ප්‍රබිම්බ ලක්ෂ දෙකකදී ඡේදනය කරනවා කියලා තමයි අපිට පෙන්වන්න තියෙන්නේ. එතකොට අපිට මම මේ සරල රේඛාව l කියලා ලහුණු කරගත්තා. මේක s. එතකොට අපි මෙන්න මේකේ කේන්ද්‍රය හොයාගන්න පුළුවන්. මේ සමීකරණය අපිට වෘත්තයක සාමාන්‍ය පොදු සමීකරණ දෙන්නේ මෙන්න මේ විදිහට x වර්ග ධන y වර්ග ඍණ 2යි cx කියන්නේ කේන්ද්‍රයේදී x කණ්ඩාංකය වගේ දෙගුණයක් ඍණ කේන්ද්‍රයේදී y කණ්ඩාංකය වගේ දෙගුණයක් වගේ y ධන k කියලා සමානයි බිංදුව. එතකොට මේ දෙක සරල කළ බලුවම 2යි cx කියන එක සමාන වෙන 4ට. එතකොට cx සමානයි 2යි 2යි cy සමානයි බිංදුවයි cy සමානයි බිංදුව. එතකොට කේන්ද්‍රයේ කණ්ඩාංකය ගන්න පුළුවන් අපිට 2.0 කියලා. ඊළඟට අපි බලමු මෙන්න මේ a සහ b ලක්ෂ දෙකේදී මෙන්න මේ සරල රේඛාව සහ වෘත්තය එකිනෙක සමානයි. ඒ කියන්නේ x සහ y කණ්ඩාංක දෙකම එක සමානයිනේ. ඒ නිසා අපි l වල y ට ප්‍රකාශනයක් ගන්නවා x කින්. එතකොට x ධන 2y සමානයි 3යි y සමාන වෙනවා 3 ඍණ 2යි ඍණ x බෙදීම 2ට. දැන් අපි s වෘත්තයේ සමීකරණයට මෙන්න මේ y වලගේ x වලින් ආදේශ කරමු. x වර්ග ධන y වර්ග වෙනුවට මේ සම්පූර්ණ ප්‍රකාශනයේ වර්ග ඍණ 4x ධන 1. එතකොට අපිට ගන්න පුළුවන් මෙතන 2 වර්ග 4යි 1 වැඩි කරාම 4x වර්ග ධන 9 ඍණ 6x ධන x වර්ග ඍණ 4 වරක් 4 16x ධන 4 සමානයි බිංදුව. දැන් ගන්න පුළුවන් 5x වර්ග ඍණ 16 කියන්නේ 22x ධන 9 4යි 13 සමානයි බිංදුව. එතකොට මේකේ ඩෙල්ටා ගන්න පුළුවන් b වර්ග ඍණ 4යි ac සමාන වෙනවා 22 වර්ග ඍණ 4 වාරයක් 5 වාරයක් 13. මේක සුළු කරාම අපිට ගන්න පුළුවන්. සුළු කරලා බලන්න 22 වර්ග වර්ග සමාන වෙනවා 484ට ඍණ 4 5 20යි 20 13ක් කියන්නේ 20 වැඩි කිරීම 13 කියන්නේ 260යි. අගේ ගණන් ගන්න ඕනෙත් නෑ මේක ධනයිනේ. අන්න ඒකෙන් අපිට කියන්න පුළුවන් ඩෙල්ටා විශාලයි දාන්න නිසා l කියන සරල රේඛාව s කියන වෘත්තය ප්‍රබිම්බ ලක්ෂ දෙකකදී ඡේදනය කරනවා. කියලා කියන්න පුළුවන්. ඊළඟට කියනවා බිම්බ ලක්ෂ දෙක අපි දෙක ගත්තේ a සහ b කියලා. a සහ b සහ වෘත්තයේ කේන්ද්‍රය හරහා යන වෘත්තය හොයන්න. මේ වගේ වෘත්තය. මේක සහ මේක හරහා මේ ලක්ෂ තුනම හරහා යන. එතකොට මේ වෘත්තය සමීකරණය අපිට ලියන්න පුළුවන් s ධන ලැම්ඩා l සමානයි බිංදුව කියලා. x වර්ග ධන y වර්ග ඍණ 4යි x ධන 1 ධන ලැම්ඩා වාරයක් l කිව්වේ x ධන 2y ඍණ 3 සමානයි බිංදුව. මේක සුළු කරාම වෙනවා x වර්ග ධන y වර්ග ධන x වාරයක් ඍණ 4 ධන ලැම්ඩා ධන 2y ලැම්ඩා y ධන 1 ඍණ 3y සමානයි බිංදුව. දැන් මෙන්න මේක තමයි S1 කියලා ගන්නවා. S1 වෘත්තය O හරහා යනවා නිසා
ඕලක්ෂ කණ්ඩාංක වලින් මෙන්න මේ සමීකරණය තෘප්ත කරන්න. ඕවල කණ්ඩාංකය ඉස්සෙල්ලම ගත්තා අපි 2,0 කියලා. 2,0. එතකොට 2 වර්ග ධන බිංදුව ධන 2 වාරයක් වෙන 4 ධන ලැම්ඩා ධන බිංදුව වාරයක් 1 ඍණ 3යි ලැම්ඩා සමානයි බිංදුව. 4 ඍණ 8 ධන 2යි ලැම්ඩා ධන 1 ඍණ 3යි ලැම්ඩා සමානයි බිංදුව. 4යි 1යි 5යි 5න් 3 8 ගියාම ඍණ 3 ඍණ 3යි ලැම්ඩා සමානයි බිංදුව. ලැම්ඩා සමානයි 1යිද? වැරදුනා කොහේ හරි බලන්න. මම හිතන්නේ වැරදිලා. x වර්ග ධන y වර්ග ඍණ 4x ධන 1 ධන ලැම්ඩා වාරයක් x ධන 2y ඍණ 2y තියෙනවා. කේන්ද්‍රයේ සමීකරණය වෙන්නේ කේන්ද්‍රයේ කණ්ඩාංක වෙන්නේ 2,0. 2 වර්ග 4යි 2 ඍණ 8 ධන 2යි ලැම්ඩා ධන 1 ඍණ 3යි ලැම්ඩා. 1යි 5යි ඍණ 3යි හරිද? මෙතන 2යි ලැම්ඩා ඍණ 3යි ලැම්ඩා කියන්නේ ඍණ ලැම්ඩා. එතකොට ලැම්ඩා වලගේ එනවා අපිට ඍණ 3ක් කියලා. දැන් අපිට S1 වෘත්තයේ සමීකරණය හොයාගන්න පුළුවන්. x වර්ග මෙන්න මේකට ආදේශ කරලා 1 ඩෑෂ් කියලා ගන්නම්. 1 ඩෑෂ්කින් x වර්ග ධන y වර්ග ඍණ ධන 4 වාරයක් x වාරයක් ඍණ 4 ඍණ 3 ධන 2යි ඍණ 3යි y ධන 1 ඍණ 3 වාරයක් ඍණ 3 සමානයි බිංදුව. x වර්ග ධන y වර්ග ඍණ 7යි x ඍණ 6යි y ධන 10 සමානයි බිංදුවයි කියලා අන්නේ වෘත්තයේ සමීකරණය ගන්න පුළුවන්. මේක තමයි එතකොට S1 කියන්නේ.